ආයුබෝවන් ඔන්න හෙදියක් වෙන්න බලන් හිටපු ඔයාලටයි මේ මහඟු අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ අනුබද්ධිත කොළඹ හෝ කදාන ජාතික හෙද විදුහලේ පුහුණුව සඳහා හෙද ශිෂ්‍යාවන් බඳවා ගැනීම සම්බන්ධව තමයි අද මම අරන් ආවේ. ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ස්ථිර සේවය සඳහා බඳවා ගැනීම පිණිස කොළඹ හෝ කදාන පීර ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට අනුබද්ධිත හෙද විදුහලේ පුහුණුව සඳහා පහත යටතේ සුදුසුකම් ලාභීන්ගෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් හැඳවනු ලැබේ කියලා තමයි තියෙන්නේ. අවශ්‍ය සුදුසුකම් වන්නේ අපස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් කෘෂිකර්ම විෂය ධාරාවෙන් ආම වශයෙන් විෂයන් තුන සමත් වීම සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර කියලා තමයි සඳහන් කරන්නේ. සිංහල දෙමළ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත්ව තිබීම ඊට සඳහා විභාගයන්හි සහතික කළ සහතික පිටපත් සාමාන්‍ය ඉසැඩ ලකුණු අගය අයදුම් පද සමඟ අමනැමීති විය යුතුයි කියලා සඳහන් කරනවා. වයස් සීමාව සහ පුහුණුවට අදාළ කොන්දේසි ලෙස 2025 ඔක්තෝබර් 12 වෙනි දිනට වයස අවුරුදු 18ට නොවැඩි විය යුතු අතර 25ට නොවැඩි විය යුතුයි කියලා තියෙනවා. උස අඩි 5ට නොවැඩි විය යුතුයි. අවිවාහක විය යුතුයි. ශාරීරිකව සහ මානසිකව නිරෝගී විය යුතුයි. පුහුණුව සාර්ථකව නිම කරන තුරු අවිවාහකව සිටීමට එකඟ විය යුතුයි සහ කාන්තා අයදුම්කරුවන් පමණ අයදුම් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒතකොට දීමනා වශයෙන් මේගොල්ලෝ සඳහන් කරන තෝරා ගනු ලබන අයදුම්කරුවන් කොළඹ හෙද විද්‍යාලයේ වසර 3ක කාල සීමාවක පුහුණුව ලැබී සිටි අතර අභ්‍යාස කාල සීමාව අතර පහත සඳහන් ගෙවීම් කරනු ලැබෙනු ඇත. පළමු වසර සඳහා මාසෙකට රුපියල් 41317කුත් දෙවන වසර සඳහා මාසෙකට රුපියල් 43730කුත් තෙවන වසර සඳහා මාසෙකට රුපියල් 46310කුත් වශයෙන් ගෙවනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉහත ගෙවීම් වලට අමතරව ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල් මණ්ඩලය මගින් අනුමත කරනු ලබන දීමනාද ලබා දෙනු ඇත කියලා සඳහන් කරනවා. පොදු කොන්දේසි වශයෙන් තෝරා ගන්නා අයදුම්කරුවන් පුහුණු කාල සීමාව තුළ කොළඹ හෝ කදාන හෙද විදුහල් වල නීති රීති හා රෙගුලාසිවලට බැඳී සිටිය යුතුය. දෙවසරක පුහුණු කාලය සාර්ථක නිමා කළ පසු ඒ ශ්‍රේණී ස්ථීර මාණ්ඩලික හෙදියක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහා ආරෝග්‍ය ශාලාවට අනියුක්ත කරනු ලැබේ කියලා සඳහන් කරනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්ථිර සේවයට අනියුක්ත කරන ලබන හෙද නිලධාරීන්ට වෙනත් රෝහල් වලට මාරු කරනු නොලැබේ කියලා තියෙනවා. තෝරා ගන්න ලබන අයදුම්කරුවන් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දායක විය යුතුයි. තෝරා ගන්න ලබන අයදුම්කරුවන් ශ්‍රී ජයවර්ධනපුර මහා ආරෝග්‍ය ශාලාවට තෙවසරක පුහුණු කාල සීමාව සාර්ථක නිම කරලීමට හා අවම වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ වසර 10ක කාලයක් සේවය කිරීම එකඟතාවයේ දක්වමින් කිවිසුම්කට හා බැඳුම් කරගෙන එළඹී සිටි කියලා සඳහන් කරනවා. ඒ වගේම තෝරා ගන්න ලබන අයදුම්කරුවන් පුහුණුව ආරම්භ කිරීමට පෙර ඉහළ කිවිසුම් පත හා බැඳුම් කරේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල් මණ්ඩලය වෙත බාර දිය යුතු කියලා සඳහන් කරනවා. එසේම ඉහත සඳහන් කිවිසුම් පතේ කොන්දේසි කඩ කරනු ලැබුවේ නම් අභ්‍යාසලාභියා විසින් රුපියල් ලක්ෂ 3 කැපකරය හා අභ්‍යාසලාභියා වෙන රෝහල් මණ්ඩලයේ දැරිය සියලු වියදම් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලය වෙත ගෙවිය යුතුයි කියලා සඳහන් කරනවා. එසේම පුහුණුව ලැබෙන කාලය තුළ විනය කඩ කිරීමක් හෝ ශාරීරික හා මානසික යෝග්‍යතා නොවන බව තහවුරු පුහුණුව අත්විඳීමට සිදුවනු ඇත කියලා සඳහන් කරනවා. එසේම ඉල්ලා ඇති නියම සුදුසුකම් නොමැති හෝ වංචනික තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වූ පුහුණුව අත්විඳීම සිදුවේ කියලා සඳහන් කරනවා. එසේම අයදුම් කරන පිළිවෙල තමයි ඉහි සඳහන් ඇති කිවිසුම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් එහි සඳහන් කොන්දේසි සම එකක වන්නේ නම් පමණ 2025 ඔක්තෝබර් 27ට දිනට පෙර අධ්‍යක්ෂක ශ්‍රී ජයවර්ධන මහා රෝහල තලපත් පිටිය නුගේගොඩ යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම කවරය වම් ඉහළ කෙළවරේ ශිෂ්‍ය හෙදියන් සඳහා අයදුම්පත යනුවෙන් සඳහන් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට හෙදියක් වෙන්න කැමති නම් ශ්‍රී ජයවර්ධනපුර වලින් මේ මහඟු අවස්ථාව අනිවාර්යෙන්ම ලබා ගන්න නිසා අයදුම්පත් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක මම ගත්තේ plusinfo.lk කියන වෙබ්සයිට් එකකින්. ඔයාලටත් පුළුවන් මේක ගිහිල්ලා මේක අයදුම්පත භාගත කරගෙන අයදුම්පත් යොමු කරන්න.